කොහොමද ඉතින් ඔයාලට එච්චර හොඳ කාලයක් නෙවෙයි මේ වෙලාවේ ලංකාවේ ගෙවෙන්නේ. අපි හැමෝටම ප්‍රශ්න මතුවලා තියෙනවා. විශේෂයෙන් තෙල් අර්බුදේ. අපිට QR වල තමයි තෙල් ගහන්න වෙලා තියෙන්නේ. ඒ තෙල් ටික ගහ ගන්නත් පෝලිං වල ඉන්න වෙලා තියෙනවා. ඉතින් එච්චර හොඳ කාලයක් නෙවෙයි මේක. ඉතින් පොඩ්ඩක් කතා කරන්න හිතුවා අපි මේ කාලෙදි කොහොමද හැසිරෙන්න ඕනේ කියන එක ගැන චුට්ටක් කතා කරන්න හිතුණා. මොකද මේ මම විශේෂයෙන් දැක්කා අර මේ වෙලාවේ කට්ටිය බලනවා මේ අර මේ රජයේ වැරදි කියාගෙන මේ ආණ්ඩුව ගෙදර යවුවා නම් හරි වගේ නැත්තම් මේක මේ දේශපාලන වෙනසක් කරන්න ඕනේ වගේ කතාවක් කියාගෙන යනවා වගේ එකක් මම දැක්කා. ඒ කියන්නේ විශේෂයෙන් මිනිස්සු අතරේ වැරදි අවබෝධයක් ගිහිල්ලා තියෙනවා වගේ එකක් පේන හින්දා තමයි මේ වීඩියෝ එක කරන්න හිතුවේ. මම හිතන්නේ අපි තේරුම් ගන්න ඕනේ මේක මේ ප්‍රශ්නේ ඇවිල්ලා තියෙන්නේ මේ ලෝකයේ ඇතිවෙච්ච අර්බුදයක් හින්දා. ඉරානය, ඊශ්‍රායලය, ඇමරිකාව කියන රටවල් තුන අතර ඇතිවෙච්ච යුද්ධයක තමයි මේ ප්‍රශ්නේ අපිට ආවේ. ඉතින් හෝමස් සමුද්‍ර සංධිය හරහා තෙල් එන්නේ නැහැ. ඉතින් මේක හැම රටකටම බලපානවා අපි විතරක් නෙමෙයි. විශේෂයෙන් ගොඩක් රටවලට මේ ප්‍රශ්නේ බලපාලා තියෙනවා. ඔය කෝටා ක්‍රමයකට තමයි ගොඩක් රටවල තෙල් දෙන්නේ. ඉතින් එතකොට මේක රජයක දුර්වලතාවයක් හින්දා මේ වෙන ප්‍රශ්නයක් හින්දා ආපු ගැටලුවක් නෙමෙයි. මේක මේ ලෝකේ අර්බුදයක් එක්ක ආපු ප්‍රශ්නයක් තමයි අපිට මේක බලපාලා තියෙන්නේ. රජයේ ගොඩක් අඩුපාඩු තියෙනවා. සමහර අවස්ථාවල ගොඩක් දැකලා තියෙන අඩුපාඩු තියෙනවා. හැබැයි මම හිතන්නේ මේ වෙලාවේ මේ ප්‍රශ්නේදී රජයේ වැඩ කරන විදිහේ මම අඩුපාඩුවක් දකින්නේ නැහැ. මේගොල්ලෝ මේ වෙලාවේ ප්‍රශ්නේ හරියට අඳුරගෙන ඒකට කරන්න ඕන දේ ඒගොල්ලෝ දන්නවා, විසඳුම හොයාගෙන අවශ්‍ය විදිහට තැනට ගැලපෙන විදිහට මේ වෙලාවේ ඒගොල්ලෝ වැඩේ කරගෙන යනවා. ඉතින් මේකේ මම නම් අඩුපාඩුවක් දකින්නේ නැහැ. මේක හරියට කරගෙන යනවා. කරන්න ඕනෙත් මේ දේවල් තමයි. මොකද අපිට රටක් විදිහට අපි පිටින් තෙල් ගන්න. ඉතින් මේ වෙලාවේ අපිට තියෙන සංචිත ප්‍රමාණය පොඩ්ඩයි. එතකොට අපි රටක් විදිහට අපි මේ වෙලාවේ කරන්න ඕනේ මේ දේවල් තමයි. මීට එහා මං හිතන්නේ අර ආණ්ඩුවේ වැරදි කියන කවුරුත් මේ වෙලාවේ මේකට මෙතනින් එහාට කරන්න මේ විසඳුමක් දෙන්නේ නැහැනේ. කියන්නේ නිකන් මේක විවේචනය කර කර ඉන්නවා විතරයි කරන්නේ. ඉතින් මේකට එහා වෙන කරන්න දෙයක්වත් නැහැ. රටක් විදිහට ඒ කියන්නේ මේ වෙලාවේ අපි කරන්න ඕනේ දැන් රජයක් වෙනස් කරන්න ඕන නම් ආණ්ඩුවක් වෙනස් කරන්න ඕන නම් ඒක කරන්න පුළුවන් එකම ක්‍රමවේදයක් තමයි ඡන්දකින් ප්‍රජාතන්ත්‍රවාදය හරහා. එතනින් එහාට අපි රජයක් වෙනස් කරන්න ගියොත් එහෙම අපි බලාපොරොත්තු වෙන්නේ නැති ප්‍රතිඵලයක් තමයි මම හිතන්නේ ඔයාලට ගිය පාර මතක ඇතිනේ අර්ගලේ කාලේදී. ඒ කියන්නේ අපිට ඇත්තටම ඕන උනේ මේ හොරු ටික එලවලා හොඳ රජයක් පත් කරන්න හොඳ ආණ්ඩුවක් ගේන්න. හැබැයි ඇත්තටම අපි හිතපු නැති දෙයක් උනේ. ඉතින් අපි අපේ ඒ අරගලෙන් අපේක්ෂා කරපු දේ නෙවෙයි උනේ. ඒකයි අපි හැම වෙලෙම හිතන්න ඕනේ අර ගොඩක් වෙලාවට අරගල වලට වඩා අපි ප්‍රජාතන්ත්‍රවාදීව තමයි අපි ආණ්ඩුවක් වෙනස් කරනවා නම් සහ ඒ වගේ ආණ්ඩුවක් පාලනයක් වෙනස් කරනවා බොහෝ දුරට අපි උත්සාහ කරන්නේ ප්‍රජාතන්ත්‍රවාදී විදිහට ඒක කරන්න. දැන් මම හිතන්නේ මේ පාරත් මේ ආණ්ඩුවෙත් මේ සම්බන්ධවත් කාට හරි ගැටලුවක් තියෙනවා. හොඳම දේ තමයි තව අවුරුදු කිහිපයකින් ඡන්දයක් එනවා. ඉතින් ඒ වෙලාවේ පුළුවන් අපිට ආණ්ඩුව වෙනස් කරගන්න. හැබැයි අපි මේ වෙලාවේ ජාතියක් විදිහට රටක් විදිහට පොදු ප්‍රශ්නයක් ඇවිල්ලා තියෙනවා. මේ වගේ ප්‍රශ්නකදී අපි ඔක්කොම එකට තමයි ඉන්න ඕනේ. ආණ්ඩුවත් එක්ක මේ රජයත් එක්ක අපි හැමෝම එක අරමුණක් වෙනුවෙන් තමයි වැඩ කරන්න ඕනේ. තමයි මේ ප්‍රශ්නේ විසඳගෙන අපේ ඉස්සරහ ආර්ථිකයේ ඒ වැඩ කටයුතු කොහොමද හදාගන්නේ? ඒ කියන දේවල් එක්ක අපි හැමෝම එක අරමුණක එකට තමයි ඉන්න ඕනේ. ඉතින් අනිත් එක මේ වෙලාවේ මේ රජයේ එහෙම වෙන කරන්න දෙයක් නැහැ. මම කිව්වා වගේ වෙන කරන්න ඇත්තටම විසඳුමක් නැහැ. මේ තමයි දෙන්න තියෙන විසඳුම් ටික තමයි රජයේ දීගෙන යන්නේ. ඉතින් මේ වගේ වැරද්දක් නැහැ. අර මිනිස්සුන් කවුරු හරි කලබල කරන්න හදනවා නම් මෙතන ප්‍රශ්නේ වෙන විදිහකට පෙන්නලා වෙන දේවල් වලින් මේක මිනිස්සුන්ගේ ඔළුව වෙනස් කරලා නිකන් දේශපාලන වාසි ගන්න හදනවා නම් මම කියන්නේ ඔයාලට ඒවට අහු වෙන්න එපා මේ වෙලාවේ. මේ වෙලාවේ ඔයාලා කාගේවත් ඉත්තෙක් වෙන්න එපා. අපි මේ වෙලාවේ මේ කරන්න පුළුවන් හොඳම දේවල් ටික තමයි මේ වේගන යන්නේ. ඉතින් මෙතනින් එහා තත්ත්වය මේ යුද්ධය ඇදලා තත්ත්වය දරුණොත් ඒකට කරන්න දෙයක් නැහැ. හැබැයි මේ වෙලාවේ අපි බලාපොරොත්තු තියාගන්න ඕනේ මේ යුද්ධ එච්චර කල් තියෙන්නේ නැති වෙයි. ඉක්මනට ඉවර වෙයි කියලා සහ මේ දැනට මේ රජයෙන් ගෙනියන වැඩපිළිවෙලට අපි අනුගත වෙන්න ඕනේ. මොකද ඒක තමයි දැනට මේ කරන්න තියෙන අපිට තියෙන එකම විසඳුම සහ හොඳම විකල්ප ටික තමයි මේ තියෙන්නේ. ඉතින් අපි හොඳ බලාපොරොත්තුවක් තියාගෙන මම කියන්නේ මේ ප්‍රශ්නේ තව දුරට ගියන්නේ නැතුව තව කෙටි කාලෙකින් මේ යුද්ධය ඉවරලා අහපව් පරණ විදිහට මේ ආර්ථිකය හැදිලා දැන් ආර්ථිකය හොඳ තත්ත්වයකට පෙරලීගෙන ආවේ. ඉතින් ඒ වෙලාවේ තමයි අපිට අහපුවා මේ ප්‍රශ්නේ ආවේ.
ඉතින් මේ යුද්ධෙත් ඉක්මනට ඉවරලා අහපව් අර තිබ්බ විදිහට අපේ ආර්ථිකය සාමාන්‍ය තත්ත්වයටපත් වෙලා සාමාන්‍ය ජීවිතයක් ගත කරන්න පුළුවන් වෙයි කියන ප්‍රාර්ථනාව අපි ඇති කරගෙන ඒ අපේක්ෂාවෙන් අපි ඉදිරියට යන් කියන දේ තමයි කියන්න තියෙන්නේ. අපි ආයෙ මේ වගේ වීඩියෝ එකකින් හම්බෙමු.